ඔයාගේ තියෙන ලොකුම දුර්වලකම වැරදි මිනිස්සෙක් දැනගත්තොත් ඒක ඔයාට එරෙහිව පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට අපි අනිත් මිනිස්සුන්ට කියනවා ඔයාගේ තියෙන ලොකුම දුර්වලතාවය. ඔයා ලොකුවටම බය වෙන්නේ මොකද්ද? ඔයා ලොකුවටම සංවේදී වෙන්නේ මොකද්ද? මේ වගේ කාරණා කිව්වහම ඔයාගේ දුර්වලතෙන් බලලා ඒකෙන් ප්‍රයෝජන ගන්න මිනිස්සු ඉන්නවා. උදාහරණයක් කිව්වොත් ඔයා කියනවා මම ගොඩක් මගේ පවුල ගැන සංවේදී කියලා. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුනහම කවුරු හරි කෙනෙක් ඔයාගේ පවුලේ දෙයක් ඇදලා අරගෙන ඔයාව කේන්ති ගස්සනවා. මොකද එයා දන්නවා ඔයා පවුල ගැන ගොඩක් සංවේදී කෙනෙක් කියලා. අන්තිමේදී අර ප්‍රශ්නේ පැත්තකට දාලා ඔයා කේන්ති අරගෙන ඔයාගේ දුර්වලතාවය නිසා අනිත් කෙනා ජයග්‍රහණය කරනවා. ඒ නිසා තමන්ගේ තියෙන දුර්වලතා ගැන අනිත් මිනිස්සුන්ව දැනුවත් කරන්න යන්න එපා. මොකද ඒ වගේන් ප්‍රයෝජන ගන්න බලාගෙන ගොඩක් අය ඔයාගේ වටේ ඉන්නවා.